Cooking with Aim channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම. අද ඔන්න මම රසම රස බිස්කට් පුඩින් එකක් අරගෙන ආවා. මේ බිස්කට් පුඩින් එක වෙනස් විදිහකට මම හදන්නේ. මාරම රසයි මේක. අපි එහෙනම් හදලා බලමු. මුලින්ම අරගන්නවා නයිස් බිස්කට් වලින් බිස්කට් පැකට් දෙකක් අරගන්නවා පොඩි බිස්කට් වලින්. ෆ්‍රෙෂ් මිල්ක් ඕන වෙනවා, චොක්ලට්, දිසඳි පොල් ඕන වෙනවා. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි එක බිස්කට් එකක් කඩන් මේ වගේ භාජනයකට දාගන්නවා. භාජනයකට දාගෙන මේ වගේ පොඩි කරගන්නවා. මම බිස්කට් ටික මේ විදිහට තමයි කුඩු කරගන්නේ. ඔයාලට ඕන නම් බ්ලෙන්ඩර් කරලා වුණත් මේක කුඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ කුඩු කරගත්ත බිස්කට් එකට මිල්ක් මේඩ් වලින් මම පොඩ්ඩක් එකතු කරගන්නවා. මෙතනදී මිල්ක් මේඩ් අවශ්‍යමයි කියලා නෑ. ඔයාලට ඕන නම් බටර් එකතු කරගන්න පුළුවන්. මම රස වැඩි කරගන්න තමයි මිල්ක් මේඩ් එකතු කරගත්තේ. ඊට පස්සේ පුඩින් එක හදාගන්න මෙන්න මේ වගේ භාජනය සෙට් කරගන්න ඕන. මේ වගේ අඩිය පොඩ්ඩක් පොල් තෙල් හරි බටර් හරි ගාලා මෙන්න මේ වගේ හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි පළවෙනි ලේයක විදිහට පොඩි කරගත්තු බිස්කට් ටික මෙන්න මේ වගේ හොඳට දාගන්න. මෙන්න මේ වගේ හොඳට හදාගන්න ඕන. ඊට පස්සේ අපි චොක්ලට් අරගන්නවා. චොක්ලට් අරගෙන මේ වගේ පොඩි වට කපාගෙන ඒක මෙල්ට් කරගන්න ඕන. දැන් මම චොක්ලට් එක දී කරගෙන ඉවරයි. මම මේකට පොඩි කප් එකකින් මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මට මදි වගේ හිතලා මම තව කප් එකක් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි බිස්කට් එකට දී කරගත්ත චොක්ලට් ටික මෙන්න මේ වගේ දාගන්නවා. මම චොක්ලට් දී කරගත්ත එකෙන් පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. ඊට පස්සේ අපි චොක්ලට් එක උඩට මෙන්න මේ වගේ වේලි පොල් ටික දාගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ හොඳට බිස්කට් ටික පොඟවලා ඊළඟ ලේයක විදිහට මෙන්න මේ වගේ ලස්සනට පිළිවෙලට තියාගන්න ඕන. දැන් අපි බිස්කට් ටික මෙන්න මේ වගේ හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඉතුරු කරගත්තු චොක්ලට් ටික මෙන්න මේ වගේ උඩින් දාගන්නවා. හදාගත්ත බිස්කට් පුඩින් එක මෙන්න මේ වගේ තමයි තිබුණේ. මම මේක පැයක් විතර ශීතකරණයේ දාලා තිබ්බා. මේ බිස්කට් පුඩින් එක නම් මාරම රහයි. මේකේ වෙනස තමයි අපි මේ වියලි පොල් දාලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන වෙනස. සාමාන්‍ය වියලි පොල් දාලා බිස්කට් හදන්නේ නැහැ පුඩින්. මේක නම් මාරම රසයි වෙනස්ම විදිහේ බිස්කට් පුඩින් එකක්.
ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න හරිය රසයි. ඒ වගේම පුළුවන් ළඟෙන සිංහල අලුත් අවුරුද්දට ඔයාලට ඕන නම් එන අමුත්තන්ට හදලා සංග්‍රහ කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේක හදලා පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දායන්න අමතක කරන්න එපා. හදලම් බලන්න මේක මාරුම රසයි.